හරි සුබ දවසක් යාළුවනේ. සාදරයෙන් පිළිගන්නවා දර්ශනවි බයොලොජි YouTube channel එකට. ඉතින් අද කතා කරන්නේ අපි කලින් දවසේ කතා කරා ස්වායු ශ්වසනය පාර්ට් එක. ඒක මම වීඩියෝ දෙකකින් දැම්මා. මේ දැන් අද කතා කරන්නේ නිර්වාත ශ්වසනය කියන එක කොහොමද වෙන්නේ කියලා. හරිද? එතකොට මේකෙදි මේ මම හදපු නෝට් එකක් තියෙනවා මේකත් එක්ක පිටුවයි. හරිද? මම හදලා දෙන්න පිටුවයි. මේ පිටුවෙන් ඔයාලට සියලු නිර්වාත ශ්වසනයේ MCQ ස්ට්‍රක්චර් ඕනේ. ඉස්සෙල්ලා එකක් දුන්නත් කරන්න උනත් ඔයාලට ගියාව හම්බ වෙනවා. හරිද? ඉතින් පොඩ්ඩක් මේකත් අර වගේම පාඩුවෙන් යන එකක් නෙමෙයි. පොඩ්ඩක් අර කෙමිස්ට්‍රි විදියට යන්නේ කියන්නේ විදියට පොඩ්ඩක් එහෙම ගියම මට තේරුම් ගන්න ලේසියි. හරි. දැන් අවුලක් නැහැ. කියලා දෙන්නම් කරන විදිය හරිද? එතකොට කියන්න වැදගත් දේ තමයි මේ නිර්වාත ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් රහිත තත්ත්වයකදී. හරිද? ඔක්සිජන් නැතු අවස්ථාවල ශක්තිය නිපදවනවා නම් සෛලයක් තුළ ATP නිපදවනවා නම් අන්න ඒකට අපි කියනවා නිර්වාත ශ්වසනය කියලා. හරිද? එතකොට ඔක්සිජන් තියෙනවා නම් ඒක ස්වායු ශ්වසනය කියලා කියනවා. හරි. එතකොට නිර්වාත ශ්වසනය කියන දැන් නිර්වායු ශ්වසනය කියන්නේ ඔක්සිජන් නැතුව ශක්තිය නිපදවන ක්‍රම ගොඩක් තියෙනවා. ලෝකේ ඔක්සිජන් නැතුව ශක්තිය නිපදවන ක්‍රම ගොඩක් තියෙනවා. ඒකෙන් එක ක්‍රමයක් තමයි පැසීම. සාමාන්‍ය ගොඩක් පැසීම කියන්නේ සුලභ වෙන ක්‍රමයක්. හරිද? දැන් මම කියන්නේ නිර්වායු ශ්වසන ආකාර කීපයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි පැසීම කියන්නේ. මේ පැසීම යටතේ පැසීමේ වර්ග ගොඩක් තියෙනවා. ලැක්ටික් අම්ල පැසීම, එතිල් මධ්‍යසාර පැසීම, එතකොට තව සුක්‍රෝස් පැසීම එක තියෙනවා. හරිද? පැසීම වර්ග ගොඩ තියෙනවා. එතකොට මේ ඒ අතරින් මේ අපි ඉගෙන ගන්න එතිල් මධ්‍යසාර පැසීමයි ලැක්ටික් අම්ල පැසීමයි කියන එක තමයි. හරිද? ඕකේ. මේ නම දෙන්න හේතුව මේ එතිල් මධ්‍යසාර පැසීම කියන එකේ වෙන්නේ අවසානයේ එතිල් මධ්‍යසාර හැදෙනවා. ලැක්ටික් අම්ල පැසීම අවසාන ලැක්ටික් අම්ල හැදෙනවා. හරිද? අන්න ඒ හින්දා මේ නම දීලා තියෙන්නේ. හරිද? හරි. එතකොට අවුලක් නෑ. දැන් පළවෙනි එක තමයි එතිල් මධ්‍යසාර පැසීම. එතිල් මධ්‍යසාර කියන්නේ මොනවද? අපි කියන්නේ අර මේ ඇල්කොහොල් අරක් කියලා කියන්නේ සාමාන්‍ය C2H5OH. හරිද? ඒක හරි. ඒතකොට එතිල් මධ්‍යසාර පැසීම. දැන් බලමු කොහොමද වෙන්නේ කියලා. නිර්වායු ශ්වසනයත් මගේ මල්ලි ග්ලයිකොලිසිස් අයත් වෙනවා. හරිද? ග්ලයිකොලිසිස් කියන පාර්ට් එක නිර්වායු ශ්වසනය අයත් වෙනවා. මේ වන්නේ ග්ලූකෝස් අණුවක් පත් වෙනවා පයිරුවේට් අණුවක්. මම දැන් කලින් වීඩියෝ එකේ මේක පාඩම් කරන්න. මේ මොකද්ද? පයිරුවේට්. ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙන්නේ. දැන් මම මෙතන එකක් දාලා තියෙන එක දෙකක් කරන්න. හරි. එතකොට ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. ඒතර මෙතන ඉඳන් මෙතනට යනකොට මේ මොකක්ද වෙලා තියෙන්නේ මේ ප්‍රොසෙස් එක? ග්ලයිකොලිසිස් නේ. ග්ලයිකොලිසිස්ලා තියෙන්නේ. ග්ලයිකොලිසිස් වල නංගි මල්ලි මතක ඇති. පටන් ගන්නේ ATP දෙකක් වැය වුණා මෙන්න. ඊට පස්සේ NAD+ දෙන්නේ NADH වෙනවා. හරිද? ඊට පස්සේ NA අවසාන පියවරේදී ATP හතරක් හදනවා. ශුද්ධ ලාභ ATP දෙකයි කියලා කිව්වා. හරිද? මේ තියෙන ග්ලයිකොලිසිස්. හරිද? අවුලක් නැහැ. ඊට පස්සේ ඊළඟ පියවරේ වෙන්නේ දැන් මං කිව්වා ස්වායු ශ්වසනය වුණේ මොකද්ද? මේ හැදෙන පයිරුවේට් O2 තිබුණොත් O2 තියෙනවා නම් එයාලා කොහාට යනවද? මයිටොකොන්ඩ්‍රියාව තුලට ගමන් කරනවා. නමුත් මේ වෙලාවේ O2 නැහැනේ. එහෙනම් මයිටොකොන්ඩ්‍රියාවට ගමන් කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? එදා සයිටෝසොලේ තුලම මෙන්නම ක්‍රියාවලියට ලක් වෙනවා. හරිද? බලමු මොකද්ද කියලා. එතකොට මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක වෙන්නේ මොකේද? සයිටෝසොලේ තුල. දැන් ග්ලයිකොලිසිස් උනේ කොහොමද සයිටෝසොලේ තුලනේ. එහෙනම් මේ ටික වෙන්නේ සයිටෝසොලේ තුල. මොකද ඔක්සිජන් නැත්තම් ගමන් කරන්නේ නැහැ කොහාටද? මයිටොකොන්ඩ්‍රියාව ඇතුළට ගමන් කරන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ හේතුව? මෙහෙමනේ. ඔක්සිජන් ඕනුනේ මොකටද? ඔක්සිජන් ඕනුනේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී මතක ඇති ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී මෙන්න මෙතනට අවසානට ජලය හැදුනේ ඔක්සිජන් H එකතුලානේ මතකනේ. ඉතින් මේ වැඩේ වෙන්නේ නැහනේ නිර්වායු ශ්වසනයේදී. මේකුනේ ස්වායු ශ්වසනයේදී. ඒතකොට නිර්වායු ශ්වසනයේදී O2 නැති හින්දා මේ වැඩේ වෙන්න බෑ. ඒතකොට බොරුවට මයිටොකොන්ඩ්‍රියා ඇතුළට ගිහිල්ලා මේ වැඩ කරන්න යන්නේ නැහැ. පාඩුවේ සයිටෝප්ලාස්මය ඇතුළෙම වැඩේ කරලා ශක්තිය නිපදවනවා. හරි. මෙන්න මේකට හරි. එහෙමයි. ඊට පස්සේ පටන් ගද්දි වෙන්නේ මේ හැදුන පයිරුවේට් අණුවේ අර CO කාබන් ඩයොක්සයිඩ් එකට කාබොක්සිල් හරණයක් වෙනවා. CO2 අයින් වෙලා මේ H එක මෙතන සෙට් වෙලා ඇසිටල්ඩිහයිඩ් හැදුනා. දැන් මේක නම් කලින්ම අර පයිරුවේට් ඔක්සිකරණය තිබ්බනේ. ඇසිටල්ඩිහයිඩ් හැදුනා. ඕලක් නැහැ. ඊට පස්සේ මේ ඇසිටල්ඩිහයිඩ් මෙන්න මෙතන නිපදවපු NADH තියෙන්නේ. මේ ග්ලයිකොලිසිස් NADH එව්වා ඔක්සිකරණය කරමින් මේ ඇසිටල්ඩිහයිඩ් පත් වෙනවා එතිල් මධ්‍යසාර බවට. හරිද? දැන් පොඩ්ඩක් බලමු මොකද වෙන්නේ කියලා. හරි ලේසි මේක තේරුම් ගන්න. හරිද? ඔයාලට පේනද මෙන්න මෙතන C ඩබල් බෝ එකේ මේ O තියෙනවනේ. මේ Oට මේ එක NADH එක H එකක් සම්බන්ධ වෙනවා. හරිද? දැන් මම මෙහෙම ඇඳලා පෙන්නුවා. NADH දෙන්නෙක් ඉන්නවනේ. NADH දෙන්නෙක් ඉන්නවා. හරිද? මේ එක H එකක් සම්බන්ධ වෙන කාත් එක්කද? මෙන්න මේ O එක මේ ඉන්නේ.
එක එච්චයක් සම්බන්ධ වෙනවා. මෙතන මේ දෙන්නෙක් ඉන්නවා. දෙන්නගේ එක NADH එක NADH දෙන්නෙක් ඉන්නවා. එක NADH එක H එකක් මේ ඕට සම්බන්ධ වෙනවා. අනිත් NADH ගේ H එක කොහට සම්බන්ධ මේ කාබන්ට මෙතනින් සම්බන්ධ වෙනවා. හරිද? මම එල් පාටින් දාන්න ඕන. මෙන්න මේ තියෙන එක. හරි ඔච්චරයි වෙන්නේ. තීරුම් ගන්න ලේසිනේ. හරිද? හරි එතකොට මෙතන දැන් මේකත් ශක්තිය නිපදවන ක්‍රියාවලියක්නේ. හරිද? ATP හදන ක්‍රියාවලියක්. කොහොම හදපු ATP ටික? මෙන්න මෙතන හැදෙන හතරෙන් දෙකක් අඩු දෙකක් ATP හැදෙනවනේ. ඔන්න ওই ATP දෙක විතරයි මෙතන නිෂ්පාදනය කරන්නේ. ඒතකොට මේකේ සුද්ධ يعني සම්පූර්ණ ATP නිෂ්පාදනය කීයද? දෙකයි. ඉතින් නිර්වාසනය කියන සාමාන්‍යයක් අර එච්චර සුපිරි ක්‍රමයක් නෙමෙයිනේ. ඒ ATP හදන්නේ පොඩ්ඩයි. ATP පොඩ්ඩයි. හැබැයි ඉක්මනින් යනවා. ලොකු ප්‍රොසෙස් එකක් නැහැ නේ. ඉක්මනට වැඩේ වෙනවා. ATP පොඩ්ඩයි හදන්නේ. එතකොට සාමාන්‍ය ඔය යීස්ට් වගේ කට්ටියගේ දිලීර පොඩි ජීවින් එයාලට මේ ATP දෙකක් විතර ඇති යාලගේ වැඩවලට. තේරෙනවද කියන එක? අච්චර ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. හරිද? ඉතින් එතකොට නෝට් එක කියන්න ඕනවා ඊට මම කියන්න. දැන්ට මේ ටික තමයි. හරි. ඊට පස්සේ වැදගත් දෙයක් බලන්න තියෙනවා. මෙන්න මේක. මෙන්න මෙතන NADH කියන එක්කෙනා භාවිතා කරලා දැන් අපිට ATP දෙක හැදුනානේ. ATP දෙක හැදුනා. ඉතින් අපි වැඩේ හරිනේ. මෙතන දෙද්දිම ග්ලයිකෝලිසින් ATP දෙක හැදිලා. එතකොට මේ පියවර වුණා කියලා මෙන්න මේ පියවරයි මෙන්න මේ පියවරයි මේ පියවර දෙක වුණා කියලා මේ ATP ගන්න වැඩි උන්නේ නැහනේ නේ එතකොට මොකටද නිකන් මේ පියවර දෙකක් උනේ කියලා ප්‍රශ්නයක් නැද්ද? ඕක වෙන්නේ මේකයි. සාමාන්‍යයෙන් මෙන්න මේ NAD+ කියන කට්ටිය සෛල තුල සීමා සහිතයි. එතකොට ඒ කට්ටිය මේ නැවත නැවත පුනර්ජනනය කරන්න ඕනේ. දැන් හිතන්න දැන් මෙතන NAD+ කෙනෙක් සෛලයේ එක්කෙනෙක් දෙන්නෙක් NADH වුණානේ. එතකොට සෛලයේ තිබු සමස්ත NAD+ ගණනින් දෙකක් අඩු වුණානේ. එයි මේ දෙන්න NADH වුණ හින්දා. එතකොට අර සෛලය තුල NAD+ නිපදවන්න බෑ. NAD+ නිපදවන්න බෑ. මොකද ගන්නෙ? ඒක ආපහු ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ. ඒ හින්දා මෙන්න මේ පියවර දෙක වෙන්නේ. වෙලා අවසානයේ NADH ආපහු NAD+ වලපත් කරනවා. හරිද? අවුලක් නැහැ. හරි. ඊට පස්සේ ඉතින් මස්සාර පැති මරි. තව වැදගත් පොයින්ට් එකක් කියන්න තියෙනවා. අවසාන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහක කවුද? අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඇසිඩල්ඩිහයිඩ්. හරිද? ඇසිඩල්ඩිහයිඩ්. මෙන්න මෙයා. ඊට පස්සේ හරි. එතකොට දෙවනි පැසීම ආකාරය තමයි ලැක්ටික් අම්ල පැසීම. එතරම් නම් ඉමාලි කෙලිම අර වගේම මුලින්ම ග්ලයිකෝලිසිය වෙනවා මේ ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකෙදී අර විතර ATP දෙකක් මුලින් වැය වෙනවා. පස්සේ NADH දෙකක් හදනවා. ATP හතරක් හදනවා. සුද්ධ ATP ලාභ කීයද? දෙකයි. සුද්ධ ATP ලාභය දෙකයි. හරිද? එතකොට මෙතනත් ATP දෙකක් හදන්නේ ග්ලයිකෝලිස් හදන ATP දෙකම තමයි. ඒකම තමයි ශක්තිය භාවිතා කරන්න යූස් කරන්නේ. හරි ශක්තිය සඳහා යූස් කරන්නේ ඒක තමයි. එතකොට අවසානට වෙන්නේ මෙන්න මේ හැදුන මේ පයිරුවේට් දෙන්න පත් වෙන ලැක්ටික් අම්ලයේ බවට. හරි ලැක්ටික් අම්ලයේ බවට පත් වෙනවා. ඒකෙදි මේ C ඩබල් ලෝහම පිට වෙන්නේ නැහැ. CO2 පිටවීමක් වෙන්නේ නැහැ. يعني කාබොක්සිල් හරණයක් සිදුවන්නේ නැත. මේක වැදගත් MCQ පොයින්ට් එකක්. කෙලින්ම අහන්න පුළුවන් පැසීමේදී කාබොක්සිල් හරණයක් සිදුවේ. අනිවාර්යයෙන් සිදුවෙන්නේ නැහැ. එහෙම නැහැ. කෙලින්ම එයාලා දෙන්න ඕනේ නම් එතිල් මධ්‍යසාර පැසීම කියලා. ඒකෙදි උනාට ලැක්ටික් අම්ල පැසීමේදී CO2 පිටවීමක් වෙන්නේ නැහැ. හරිද? MCQ වල අහන්න පුළුවන්. හරිද? මේක වැදගත් පොයින්ට් එකක්. ඊට අමතරව මෙතන හදන මේ NADH දෙන්න අර ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ හින්දා මේ වැඩේට දායක වෙනවා. ඒක පොඩ්ඩක් අර රසායන සූත්‍ර පාඩම් කරන්න යන්න එපා. නිකන් ලැක්ටික් අම්ල කියලා ලියවන ඇති. හරිද? පියවර දෙකයි. එතකොට ATP ටික මෙච්චර තමයි. හරි. එතකොට මේ ලැක්ටික් අම්ලය කියන එක නා සාමාන්‍ය දැන් ඔය මේ ලැක්ටික් අම්ලය කියන එක අපේ මසල්ස් වල වැඩි වුණාම මේක වෙන්නේ මාංශපේශී සෛල වල. හරිද? හේතුව මේ මාංශපේශී සෛල වලට අර ශක්තිය ගොඩක් ඕනේ. දුවනවා ස්විමින් කරනවා වැඩක් කරනකොට මේ ඒ සෛල වලට ශක්තිය වැඩිපුර ඕනේ. හරිද? එතකොට සාමාන්‍ය දැන් දුවනවා කියන්නේ දුවද්දී හුස්ම ගන්න ප්‍රමාණය පොඩ්ඩක් අඩු වුණොත් ආස්වාද ප්‍රාස්වාද ප්‍රමාණය පොඩ්ඩක් අඩු වුණොත් අර අපිට හම්බෙන O2 ඉන්ටේක් එක අඩු වෙනවා. ශරීරයට හම්බෙන O2 ප්‍රමාණය අඩු වෙනවා. O2 ප්‍රමාණය අඩු වෙද්දීම ශනිකව වායු ශ්වසනය මොකද වෙන්නේ? ස්ටොප් වෙනවා. නතර වෙනවා. එන හිටනවා. හරිද? ඒක නතර වුණ ගාම කෙලින්ම නිර්වාසනය පටන් ගන්නවා. නිර්වාසනය පටන් ගන්නකොට සාමාන්‍යයෙන් මේ එතිල් මධ්‍යසාර පැසීම කියන ගොඩක් වෙන්නේ ශාක තුල. හරිද? ශාක තුල වෙන්නේ සිදු කරන්නේ කවුද? යීස්ට් කියන දිලීරය. හරිද? ඉරක් ගහන්න බෑ. මේක විතරක් නෝ නෙමෙයිනේ. හරි. ශාක වල තමයි ගොඩක් වෙන්නේ. යීස්ට් එකක් කතා කරන්නේ. මෙන්න මේක වෙන්නේ සතුන් තුල. සතුන් මනුස්ස තුලත් වෙනවා. සතුන් තුල කරන්නේ ලැක්ටික් අම්ල
බැක්ටීරියා වල ඉන්නවා. ඒ කට්ටිය තමයි මේ වැඩේ සිදු කරන්නේ. හරි. එතකොට දැන් මං කියේ සොයසනේ යන හිටනවා. නිරෝධසනේ පටන් ගන්නවා. එතකොට මේ වැඩේ හොඳට වෙනවා. එයි මේ කරන්නේ දැන් O2 මදි වුණා කියලා අපිට ශක්තිය මදි අඩු කරන්න බෑ නේ. දුවන මිනිස්සෙක් නේ. දුවන මිනිස්සුන්ට ශක්තිය ගොඩක් ඕනේ. එතකොට මොකද කරන්නේ? තව ATP වැඩිපුර හදා ගන්නවා. එහෙනම් මොකද කරන්නේ? ශනිකව නිරෝධසනේ සිදු වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ ලැක්ටික් අම්ල පැසීම සිදු වෙලා ATP දෙක ගන්න හදන්න ගන්නවා. අවසානට මසල් මාංශපේශී සෛල තුළ මෙන්න මේ ලැක්ටික් අම්ල ප්‍රමාණය වැඩි වෙලා ලැක්ටික් ඇසිඩෝසිස් කියලා මේ එකක් කියන්නේ ලැක්ටික් අම්ල වැඩි වෙනවා. ලැක්ටික් ඇසිඩ් මසල් වල වැඩි වෙනවා. වැඩි වුණාම මසල් අර දැන් තද වෙනවා සීන් එකක් වෙනවා. හරිද? ඒවා තේරුම් ගන්න යන්න බලකොට මොකක්ද වෙන්නේ කියලා. අර කෙන්ඩ පෙරලා කියන්නේ කෙන්ඩ පෙරලනවා කියලා. ආ කෙන්ඩ පෙරලා කියන සීන් වෙන්නේ ඕම වෙලාවට තමයි. හරිද? සාමාන්‍ය ස්විමින් කරද්දී එහෙම ගොඩක් ඕක වෙනවා. හරි. එතකොට ඒක ඔකට පොතේ සඳහන් යන්නේ මම නිකන් කිව්වේ. හරි. ඊට පස්සේ ඕක තමයි කතන්දරේ තියෙන්නේ. හරි දැන් නෝට් එක කියලා දාමු. අණු ඔක්සිජන් නෝට් එක ගමු. අණු ඔක්සිජන් නැති විට අණු ඔක්සිජන් නැති විට ග්ලූකෝස් බිඳ දැමීම නිරෝධසනය කියලා කියනවා. හරිද? මේක වෙන්නේ සයිටෝසොලියාදී එන්සයිම් මගින් උත්ප්‍රේරණය කරයි. අණු ඔක්සිජන් නැති විට පයිරුවේට් අණු වලට තවදුරටත් බිඳ වැටි නොහැකිය. ඉපදු වූ ATP දෙකම ශක්තිය අවස්ථාව සපුරාගෙන භාවිත කරයි. ඇයි O2 නැත්තම් අර පයිරුවේට් කියන එක මයිටොකොන්ඩ්‍රියා ඇතුළට ගමන් කරන්නේ නැහැ. හරි. එහෙත් ග්ලයිකොලිසිස් නිපදව වූ NADH ප්‍රයෝජනගත නොහැකි වේ. අර හදන NADH දෙන්න ප්‍රයෝජන ගන්න බෑනේ. මොකද ගන්නෙ? අර NAD+ ප්‍රත්‍යක්ෂීකරණය කරන්න අපි ඒ කට්ටිය ආපහු භාවිත කරනවා. හරි. ඊට පස්සේ පැසීම කියන ඔරු ATP නිර්මාණ ක්‍රමය ඔක්සිජන් නොමැති විට නිපදවන අන්තඵලයේ මත පැසීමාකාර රාශියකි සුලභාකාර වන්නේ මොනවද? එතිල් ඇල්කොහොල් පැසීමයි ලැක්ටික් අම්ල පැසීමයි. හරි. එතකොට වැදගත් දේ තමයි පළවෙනි පියවර මොකක්ද දෙන්නගෙම ග්ලයිකොලිසිස්. මෙයාගෙත් ග්ලයිකොලිසිය. හරිද? පළවෙනි පියවර ග්ලයිකොලිසියයි. ඊට පස්සේ ATP පයිරුවේට් අණු දෙකක් හදනවා. ATP අණු දෙකක් හදනවා. NADH අණු දෙකකුත් හදනවා. අවුලක් නැහැ. මෙයාගෙත් ඒ විදිහටම මේ පයිරුවේට් දෙකයි ATP දෙකයි NADH අණු දෙකයි. හරිද? ඊට පස්සේ මෙයාගේ පයිරුවේට් වෙන පියවර දෙකකට දායක වෙනවා. මොකද්ද? මුලින් ඇසිටල්ඩහයිඩ් හැදුවා මේ. පළවෙනි පියවරේදී පයිරුවේට් ඇසිටල්ඩහයිඩ් බවට CO අණුවක් නිදහස් කරමින් පත් වේ. හරි. එතකොට මොකද වෙන්නේ? කාබොක්සිල් හරණයක් වෙනවා. කාබන් හැලුවනේ උඩු CO අයින් කරන කාබන් හැලුවනේ නැහැ. හරි. දෙවන පියවරේදී ඇසිටල්ඩහයිඩ් එතනොල් බවට NADH බවකින් ඔක්සිහරණය වේ. මේ NAD අණුව ග්ලයිකොලිසියේදී නිපද වේ. හරි. එතිල් මධ්‍යසාර පැසීමේදී අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහය කවුද? ඇසිටල්ඩහයිඩ්. වැදගත් පොයින්ට් එකක් මේක විභාග අනිවාර්යෙන් අහන්න පුළුවන් MCQ වලට එහෙම. හරි. හොඳයි. ඒක කාබනික සංයෝගයක් කියලා කියනවා. බොහෝ බැක්ටීරියා ඉතිල් ප්‍රස්තුත කරා. හැබැයි සුලභව කරන්නේ කවුද? සුලභව කරන්නේ කවුද? මෙන්න මේ යීස්ට් කියන ජීවියා මේ යීස්ට්. හරිද? යීස්ට් තමයි සුලභව මේ වැඩේ සිදු කරන්නේ. මෙතන ගත්තාම ලැක්ටික් අණු පැසීමේදී අර වගේම ග්ලයිකොලිසිය වුණා. දැන් කවුද හදුනව සන පයිරුවේට්. පයිරුවේට් ඍජු මන්තපලයේ ලෙස ලැක්ටික් අණු පාට NADH මගින් ඔක්සිහරණය වේ. එහිදී CO නිදහස් නොවේ. අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රහක වන්නේ කවුද? පයිරුවේට්. අවුලක් නැහැ. හරිද? මේ පයිරුවේට් කියන්නේ කාබනික සංයෝගයක්. හරි. සමහර ජීවි හා බැක්ටීරියා ලැක්ටික් අම්ල සිදු කරයි. හැබැයි සුලභව කරන්නේ කවුද? යෝගට් කිරි නිපදවන ලැක්ටික් අම්ල බැක්ටීරියාව. හරි. නෝට් එක ඔච්චරයි තියෙන්නේ. මේක සාමාන්‍ය එස් එකක් අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් අවුලක් නැහැ කියලා මම හිතනවා දැන් කරගත්ත විදිහ. හරි. එතකොට ඉවරයි.